මට නම් දැන් හැම දෙයක්ම පාවෙලා තියෙනවානේ. අන්න එහෙම කියලා හවස 2:50ට විතර අම්මට මැසේජ් එකකුත් දාලා හැබැයි ඊළඟ විනාඩි 10 ඇතුළත මම හිතුවා නෑ මෙහෙම ඉන්න බෑ. මම රීසෙට් වෙනවා. ඩේලි ප්ලෑන් හදාගෙන වැඩක් හරියට කරගෙන එනකොටම මම අසනීප වෙන්න පටන් ගත්තා. ඉතින් දවස් 2-3ක්ම මට ඇඳට වෙලා තමයි ඉන්න සිද්ධ වුණේ නැගිට ගන්නවත් බැරුව. හැබැයි මම අද හවස 3 වෙනකොට නෑ. මම කොහොම හරි නැගිටිනවා. මම ඔක්කොම ආය රීසෙට් කරනවා කියන හැඟීමට ආවේ කොහොමද? මට හිතෙන්නේ මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ හිතම තමයි. අපිට හිතුනොත් එහෙම නෑ මගේ ඇඟට තාම හරි නෑ. මම නිදාගෙනම ඉන්න ඕනි කියලා. ඔව් ඒක තමයි අපි කරන්නේ. හැබැයි නෑ මට පුළුවන් කියලා නැගිටින්න අපිම තීරණය කරත් අන්න එතන තමයි අපි වැඩ කරන්න පටන් ගන්නෙ. ඇඟට අමාරුයි ඔළුව රිදෙනවා. හැබැයි මේ හැමදේම අස්සේ කිසිම දෙයක් නොවිච්ච ගානට ඔළුවේ කැක්කුමක්වත් නැති ගානට මේ තේ හදන්නේ මට. ඉතින් මම කිව්වනේ මම මීට විනාඩි ගානකට කලින් කොහමද හිටියේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම කරේ මම හිටපු තැන. ඒ කියන්නේ ඇඳටම වැටලානේ හිටියේ. ඉතින් එතන ඉස්සෙල්ලාම අස් කරගත්තා. ඊට පස්සේ කුස්සියත් අස් කරගත්තා. මොකද අසනීප වෙලා ඉන්නකොට හැඩි වෙනවත් වැඩි. ඉතින් ඒක නිසා මම මගේ ඔළුව හදාගන්න කලින් මම ඉන්න තැන අස් කරගෙන ඉවර කරගත්තා. ඒක මට මගේ ඔළුව හදාගන්න අංක 1ටම වැදගත් වෙන නිසා. හරිද? ඉතින් ඔයාලට රීසෙට් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම පළවෙනියටම කරන්න ඕනේ ඒ දේ. මොකද අපි කොච්චර අපේ ඔළුව හදාගත්තත් අපිට පේන තැන, අපි දකින තැන ආය ඔළුව අවුලන විදිහට තිබ්බොත් එහෙම අපිට එතනින් ඉස්සරහට යන්න අමාරුයි. ඉතින් අන්න ඒක නිසා තමයි මම අස් කරලි වෙලා හොඳ ඇඳුමකුත් දාගත්තා. දැන් හවස ක්ලාස් එකකුත් කරන්න තියෙනවනේ මට. අන්න ඒකටත් එක්කම ගැලපෙන ඇඳුමක් දාගත්තා. ඒ දෙපාරක් අඳින්න බෑනේ. ඉතින් ඒක නිසා රස කිරි කෝපියක්කුත් හදාගත්තා. මොනෑගේ අමාරුවක හිටියත් මොනතරම් අවුලක හිටියත් කිරි කෝපි එක්කට පුළුවන් මගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න. ඉතින් අන්න ඒක නිසා තමයි මම මට ආයෙත් දෙයක් පටන් ගන්න ඕනි කියලා හිතෙච්ච වෙලාවකට ඒ වගේ දේවල් try කරලා බලන්නේ. ඉතින් ඔයාටත් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ස්ටඩි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ පැත්තෙන් ගත්තාම ඔයාට ඇති. ඔයාට තව කරන්න ඉතිරි වෙලා තියෙන වැඩ, එහෙම නැත්නම් කරන්න හිතාගෙන ඉන්නවා කවදාවත් හැබැයි කරන්න ටයිම් එකක් හදාගන්න බැරි වැඩ. ඉතින් මමත් එහෙම තමයි මේ දවස් දෙකේ හිටියේ. හැබැයි මට හිතුණා දැන් අද නම් මට හවස කොහොමද මම දැන් ක්ලාස් එක කරගන්න නැගිටින්නේ. ඒක නම් කොහොම හරි නැගිටිනවා. නමුත් ඊට කලින් නම් බෑ. මම තමයි හිතන් හිටියේ. හැබැයි ඔන්න මම දැන් රෑට කන්න කඩල ටිකත් උයන්න තමයි මේ යන්නේ. නෑ උයන්න නෙවෙයි තම්බන්න. මොකද මම මේක දැම්මේ කලින් දවසේ. ඉතින් අද වෙද්දි හොඳට ඒක පැංගිලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ක්ලාස් එක ඉවර වෙලා මට ඒක හදන්න පුළුවන්. ඒක නිසා චිකන් ටිකකුත් චූටියට කපලා දාලා මැරිනේට් වෙන්න තිබ්බා. එතකොට පැය 2-3ක් මේක මැරිනේට් වුණාම තව ගොඩක් රස කරගන්න පුළුවන් නිසා ක්ලාස් එකට කලින් ඒකත් ලෑස්ති කරා. හැබැයි මම හිතාගෙන හිටිය විදිහට නම් වෙන්න තිබුණේ මම එකපාර නැගිට්ටා ලෑස්ති වුණා. ඊට පස්සේ ක්ලාස් එකේ කරන්න මොනවද කියලා ඒ විදිහට ලෑස්ති වුණා ක්ලාස් එක කරා. හැබැයි මම ඔන්න රාට කෑම හදන්නත් ලෑස්ති කරලා කිරියෙකුත් බීලා තමා ඔන්න තව වැඩිපුරත් වෙලාව තියලා උඩට ආවේ මගේ වැඩ ටික ප්ලෑන් කරගන්න. ඇත්තටම මගේ ඇඟට තිබ්බ අමාරුවත් එක්ක මම මගේ හිත වෙනස් කරගත්ත නැත්නම් මම මේ එකක්වත් කරන්නේ නැහැ. තවත් මේ දේවල් පස්සට කල් දදා ඉන්නවා. ඇයි මට ඇඟේ අමාරුයිනේ. නමුත් මම හිතනවා අපේ මේ හිත වෙනස් කරගන්න පුළුවන් මොන වෙලාවෙද අන්න ඒක තමයි හොඳම වෙලාව. ඉතින් මම දැන් කිව්වනේ වෙලාවටත් කලින් මම උඩට ආවා කියලා. මොකද ක්ලාස් එක කරන්න තමයි උඩට යන්නේ. හැබැයි ක්ලාස් එකටත් පැයකමාරකට කලින් මම උඩට ගියා. මොකද මම දැන් රැට උයන්නේ මොනවද? අන්න ඒක කල්පනා කරලා මම හිතන ලේවා කඩල සුප්. මොකද ඩොක්ටර්ත් මට බැන්නා ඔයා දැන් ගොඩක් ලෙඩ වෙනවත් වැඩි ප්‍රතිශක්තිකරණයේ තියෙන ආහාරම ගන්න කියලා. ඉතින් ඒක නිසා තමයි ඒ වගේ කෑමක් හදන්නම හිතුවේ. ඊට පස්සේ ඉතින් මට ආයේ මේ අද දවසේ රැට මොනවද කරන්න තියෙන වැඩ. අන්න ඒ දේවල් ටික මම ප්ලෑන් කරගත්තා. මොකද දැන් ක්ලාස් එක ඉවර වෙලා ඊට පස්සෙත් මට ඒ වැඩ ටික කරගන්න පුළුවන්කම තියෙන නිසා.
මේ ඩේලි ප්ලෑන් එකේ හරිනම් ඉතින් උදේම තමා ලියන්න ඕනි. නමුත් මට උදේ ඉඳලම අමාරුවෙන් හිටිය නිසා අද දවසේ කරන දේවල් මොනවද කියලා ප්ලෑන් කරගන්න බැරි වුණානේ. නමුත් දැන් හවසනේ. අන්න එහෙම කියලා මම නිකන් හිටියේ නෑ. මොකද එහෙම හිටියානම් මම දිගටම කරන්නේ ඒක. ඉතින් අන්න ඒක නිසා තමයි දැන් මේ කල්පනා කළා තව මොනවද වැඩි ඉතිරි වෙලා තියෙන්නේ කියලා මම ඔක ලියාගත්තා. එතකොට මට පුළුවන් කිසිම අවුලක් නැතුව ඒ වැඩ ටික හරියටම කරගන්න. මොකද වැඩත් ගොඩ ගැවුනහම අමතක වෙනවා. ඊට පස්සේ ආයේ ඒක මතක් වෙන්නේ හෙට. ඉතින් අන්න ඒක නිසා වැඩ ගොඩ ගහගන්නෙත් නැතුව කරගන්න මම මෙන්න මේක පාවිච්චි කරා. ඉතින් ඒ වගේම තමා මම දැන් මේ දවස් කීපයේම හිටිය දෙයක් ජර්නලින් කරන්න ඕනි කියන එක. මොකද මට ජර්නලින් කරපු දවස්වල මගේ ජීවිතේට සෑහෙන සතුටක් තිබ්බා, සැනසීමක් තිබ්බා. නමුත් දැන් සතුට සැනසීම නෑ කියනව නෙවෙයි. නමුත් මට දැනුණා හරි අමුතු හැඟීමක් ජර්නලින් කරනකොට. ඉතින් මට ඕනි දැන් ඒක ආයෙත් පටන් ගන්න. ඉතින් ඒකට ෆොටෝස් ටිකක් එහෙම අලුතෙන් ගන්නත් ඕනි කියලා මම හිතුවා. ඉතින් මම දැනට මේ කරගෙන යන වැඩ මේ හැමදේම තවත් හොඳට කරගන්න මට පුළුවන් වෙයි කියලා මම හිතනවා ජර්නලින් කරනකොට. මොකද මම ජර්නලින් කරපු දවස්වල මම ඇත්තට මේ දේවල් ගොඩාක් සාර්ථකව කරගත්තා. මොකද ඇත්තටම මම ටිකක් කාර්යබහුලයි. එතකොට මම ඉගෙන ගන්න ඕනි, ඒ වගේම මම උගන්වන ක්ලාස් වල ළමයිගේ ඒ වැඩ කරන්න ඕනි. එතකොට එතන මට ලොකු වැඩක් තියනවා කරන්න. ඉතින් අන්න ඒකත් එක්ක මම ස්ට්‍රෙස් නැතුව මගේ දේවල් ටික බැලන්ස් කරගන්නත් ඕනි. එතකොට මම හිතනවා මට ජර්නලින් වලින් එකට ලොකු උදව්වක් හම්බ වෙනවා කියලා. ඔයාත් ඉතින් ස්ටඩීස් හෝ ජොබ් එකක් කරන මේ මොන දෙයක ඉන්න කෙනෙක් වුණත් ඔයාට මම හිතනවා මේ ජර්නලින් කියන එකෙන් ජීවිතයට ඔයා නොහිතන දේවල් ලැබෙයි. ඔයා හිතන දේවලුත් ලැබෙයි. ඉතින් අන්න ඒක නිසා තමයි මම දැන් මේ අද මේ ෆොටෝස් ටික මොනවද මම මේකට ගන්න කියලා බලලා ඉවර කරනවා කියලා හිතුවේ. එතකොට මට පුළුවන් ඒවා print out අරගෙන තව ගොඩක් කාලයක් යවන්නේ නැතුව මේ ජර්නලින් කරන එකත් පටන් ගන්න. දැන් මම මේ අවුරුද්දේ මාස කීපයක්ම ජර්නලින් කරේ නැහැ. ඇත්ත කියන්න එපා. නමුත් මම දැන් මාසෙ මැද වුණාට මම මේක පටන් ගන්නවා. ඒ වගේම තමා මම දැනට මගේ විෂන් බෝඩ් එක මම ඒකත් ගිය අවුරුද්ද මැදදී හැදුවේ. එතකොට මේ විෂන් බෝඩ් එකේ තියෙන හැම විෂන් එකක්ම මම මේ වෙනකොට සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මට හිතලා දැන් අලුත් විෂන් බෝඩ් එකට මාරු වෙන්න කාලේ හරි කියලා. ඉතින් ඒක චුට්ටක් ඉතින් හදිස්සිය කරන්නත් බෑනේ. මට දැන් මේ ආය ඉස්සරහට අචීව් කරගන්න ඕනි මොනවද ගෝල්ස් කියලා බලලා තමයි මම ඒ ටික කරගන්න. ඉතින් අන්න ඒකත් මම මෙතන ලියාගත්තා. මොකද ඒක හරියටම බලලා මම ඒ ටික සෙට් කරගන්න ඕනේ නිසා. ඉතින් දැන් නම් මේ කරන්නේ මේ ජර්නල් එකට අවශ්‍ය කරන ෆොටෝස් ඒ දේවල් ටික ලැහැස්ති කරගන්න එක. ඉතින් ඔයත් ජර්නලින් කරන්න ඉන්නව නම් එහෙම නැත්තම් මොකක්ම හරි දෙයකට ඔයා ඉස්සෙල්ලම පෙර සූදානමක් වෙන්න. එතකොට පුළුවන් ඔයාට කිසිම අවුලක් නැතුව වැඩ ටික කරගන්න. ඉතින් මේ රීසෙට් වෙනවා කියන එකෙන් මට ලොකු දෙයක් තමයි මේ ජර්නලින් පටන් ගන්නවා කියන එක. ඉතින් අන්න ඒක නිසා තමයි මම මෙන්න මේක කරන්න හිතුවේ. මොකද දැනට තියෙන ජීවිතේ මම හිතනවා ගොඩාක් වෙනස් වෙයි කියලා ආයෙත් ජර්නලින් පටන් ගත්තාම. හරි. ඉතින් ජර්නලින් මම දැන් ජූලි මාසෙනේ දැන් ඉන්නේ මේ. ඒකේ මැදදී කොහොමද දැන් පටන් ගන්නවා. මොකද මටත් එක්සෑම් තියෙනවා කරන්න කැම්පස් එකේ. එතකොට මගේ ළමයින්ගේ එක්සෑම් එනවා. ඔක්කොම වැටෙන්නෙත් එක ගොඩේමයි. ඉතින් අන්න ඒක නිසා මට දැනට වඩා ඉස්සරහට මගේ ස්ට්‍රෙස් එක නැතුව ඔළුව හොඳටම තියාගන්න ඕනි කාලයක් තමයි එන්නේ. මම මගේ විදිහට කිව්වොත් මට හරිම අමාරු කාලයක්. ඉතින් ඒක නිසා මම කලින් මේකට සූදානම් දැන් වෙනවා. මට මේ දවස් ටිකේ විටින් විටම උණ හැදුනා, අසනීප වුණා. ඉතින් අන්න ඒ දේවල් එක්ක තමයි මේ දේවල් තව චුට්ටක් මේ පහ උනේ. නමුත් ඉතින් අසනීප වෙන දේවල් අපිට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිත හදාගෙන ඇත්තටම තව ප්‍රතිශක්තිකරණය වඩවන කැම ටිකකුත් කාලා මම මේක කොහොම හරි කරනවා කියන මට්ටමට මම මගේ හිත හදාගත්තා. ඉතින් ඔයාටත් මොකක්ම හරි හේතුවක් නිසා ඔයාගේ දේ කරන්න ඉන්න දේවල් කරන්න බැරි වුණා නම් ඔයා ස්ටඩීස් කරන කෙනෙක් නම් ඔයාට පාඩම් ගොඩ ගහලා නම් ඔයා හිතන්න එපා. ඔයාට
පුළුවන් ඒ දේවල් ටික ගොඩදා ගන්න. අපිට කරන්න බෑ කියලා දෙයක් නෑ. අපි කරන්නේ නැතිකමක් තියෙන්නේ. මොකද අපේ හිතට ඕනිමයි කියලා හිතන දේවල් අපි අනිවාර්යෙන් කරනවා. අපිට අලුත් ඇඳුමක් ඕන නම් අපි කොහේ හරි ලස්සන ඇඳුමක් දැක්කොත් අපි ඒක ගිහිල්ලා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන හරි ගන්නෙ නැද්ද? අපිට මොකක් හරි වෛරල් ගිය කෑමක් කන්න ඕනේ වුණොත් එහෙම අපි සල්ලි එකතු කරගෙන ඒක කන්නේ නැද්ද? කනවා. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් මම හිතනවා ඔයාටත් රීසෙට් වෙන්න ඕන නම් ඔයා ආස දේවල්, ඒ වගේ මොවා කරන්න ඉන්න දේවල් මේ හැමදේම ඔයා කරන්න ආයෙත් පටන් ගනින් කියලා. ඉතින් මම ඒකට හොඳ ආරම්භයක් ගත්තා. ඉතින් ජර්නලින් වීඩියෝ එකේදී මම පෙන්නනවා මම අලුතින් ජර්නල් එක හදාවේ කොහොමද කියලා. ඉතින් දැන් මම මගේ ක්ලාස් එකේ ළමයින්ගේ වැඩ ටික හදන්නත් ඕනි. ඒ කියන්නේ ඉතින් අපි කොහොමද ක්ලාස් එකකට කලින් අද මොනවද මම මේ ක්ලාස් එකේ පැය දෙක ඇතුළතදී කරන්නේ. අනේදී කලින් ලෑස්ති වෙනවනේ. ඉතින් එතකොට තමයි මේ පැය දෙක ඇතුළත හරියට මැනේජ් කරගෙන අපිට ක්ලාස් එක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මම ලස්සන ෆ්ලූට් මියුසික් එකකුත් දාගෙන ආයෙත් ප්ලෑන් කරන්න පටන් ගත්තා ඉතිරි දේවල් ටික. මට ඇත්තට මේ වෙලාවේ මාරම සැනසීමක් දැනුණා හිතට. මොකද ඒ ෆ්ලූට් මියුසික් එක ඇහෙනකොට හරියම සැනසීමයි හිතට. ඒක කියාගන්න බැරි තරමේ සැනසීමක්. ඉතින් ඔයත් ඔයාගේ ඔළුව අවුලලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වගේ දෙයක් try කරන්න. YouTube එකේ තියෙනවා ඔයාට ඕනේ විදිහට ඒව search කරලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මම තද ඔළුව කැක්කමක හිටියේ මේ වෙලාවේ. මමත් දන්නේම නැතුව කොහොම හරි ක්ලාස් එක කරන්න ඕන මෙන්න තියදී මට ඇත්තටම එහෙම ලොකුවට ඔළුව කැක්කමක් දැනුනේ නැහැ. ඉතින් මම ඕඩිකොලොන් ටිකකුත් දාගත්තා. මොකද ක්ලාස් එක වෙලාවේදී ඔළුව කැක්කමක් ආවොත් කියන බයට. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාට වැඩක් කරන්න හිතෙන්නේ නැත්නම් ඇඟට කිසි හයියක් නැත්නම් ඔයා එක කැමති විදිහකට හරවගෙන වැඩ ටික කරන්න පටන් ගන්න. ඉතින් ඔන්න මම දැන් ළමයින්ගේ ක්ලාස් එකේ වැඩ ටික ප්ලෑන් කරන්න තමයි යන්නේ. ප්ලෑන් කරන්න කියන්නේ කොහොමත් අපි මෙන්න මේ දවසට කරන්න මෙන්න මේ කොටස කියන එක ප්ලෑන් කරලා තියෙනවා. මොකද මම කරන්නේ ෂෝට් ටර්ම් ක්ලාසස්නේ ගොඩක්ම. එතකොට ගොඩක් වෙලාවට මාස 4 මාස 2 වගේ පුංචි කාලයකින් තමයි ආවරණය කරන්නේ විෂය නිර්දේශයම. අනිත් එක මම කරන්නේ A-level සිංහල සබ්ජෙක්ට් එක නිසා එතන තියෙනවා පොත් 7ක්. එතකොට එතන තියෙන ලොකු විෂය පරාසයක්. එතකොට ඒ දේවල් හරියට මේ ඒ කාලය තුළත මැනේජ් කරගන්න නම් මට අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් ඕනේ. ඉතින් අන්න ඒක නිසා තමයි ඒ විදිහට ප්ලෑන් කරලා ඊට පස්සේ ක්ලාස් එකට කලින් මම ක්ලාස් එකට ලෑස්ති වෙන්නේ. අනිතින් දැන් ක්ලාස් එකට ලෑස්ති වෙනවා. කොණ්ඩි ටිකක් පීරගෙන ලිප්ස්ටික් ටිකක් ගාගෙන ලස්සනට යන්න පැය ළමයි ඉස්සරහට. එතකොට තමයි යාලටත් ආසාවෙන් මගෙත් එක්ක වැඩ කරන්න මේ පැය දෙකක් හරියම නැත්නම් ඊට වඩා කාලයක් හරි ඉන්න පුළුවන් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඇත්තටම අර හිතේ හයියෙන් තමයි මේ වෙලාවෙත් ඉන්නේ. ගොඩාක් ලොකු ඇඟේ ශක්තියක් මට නෑ මේ වෙලාවේ. මොකද බෙහෙතුත් බීලා පණත් නෑ ඇඟට. නමුත් මම කොහොම හරි මගේ හිතෙන් ඒ ශක්තිය ගත්තා. ඒක මටත් පුදුමයි. ඔයාටත් ඇඟටත් ශක්තියක් නැති වෙලාවට පොඩ්ඩක් හිතලා ඔයාගේ හිතෙන් ශක්තිය අරගෙන බලන්න. හැම දෙයකටම මුල් වෙන්නේ අපේ හිත තමයි. ඒක තමයි මට තේරිච්ච ලොකුම දේ. අනිතින් ක්ලාස් එකත් පටන් ගත්තා. ඔච්චර වේගෙන් උගන්නන්න නෑනේ. මම ඉතින් ඔක ස්පීඩ් කරා. එතකොට ඉතින් වීඩියෝ එකත් තව චුට්ටක් ෂෝට් කරගන්න පුළුවන් නිසා. ඉතින් මම කරන්න ආසම් වැඩේ තමයි මම මේ කරන්නේ. ඉතින් ඔන්න මම දැන් ක්ලාස් එකේ ඉවරලා ආයෙ පල්ලයට ආවා. මේ ඉන්නේ මගේ යුකී පැටියා. ඔන්න ඉතින් බලන්න ගියා ඉදිනම් කිසි පාඩුවක් නෑ. යාට පුදුම දාංගලයක් තමයි තියෙන්නේ. ඉතින් එයා හැම වෙලේම කරන්න ওই විදිහට සෙල්ලම් කරන එක තමයි. දැන් වෙලාවේ රෑ 8ත් පහු වෙලා. ඉතින් ක්ලාස් එක කරලා ඉවර වෙලා ඉතින් රෑට කෑම හදාගන්න එපැයි. ඔන්න ඒක හින්දා
මම මේ මම කඩල තැම්පෙන්න දාලාන තිබුණේ. ඉතින් දැන් මේ කරන්නේ ඒ කඩල ටික ඩෙවල් එකක් දාගන්න තමයි. ඉතින් ඉතින් අද මාරු කරකටත් ඉන්න බෑ. දැන් කොහොමද ඉතින් කාලා බීලා පොෂක දාගන්නවා නිසා මම ඒ පිටින්ම උයන්න ලෑස්ති වුණා. ඉතින් මම මේ කතා කර හිටියේ අපි මේ රීසෙට් වෙන එක ගැනනේ. ඉතින් ඇත්තටම අපිට තියෙන ලොකුම අවුල තමයි අපිට අපේ හදාගන්න ඕනි තැන් මොනවද? අපි අපේ දියුණු කරගන්න ඕනි තැන් අපිට අපේ ජීවිතයේ සමහර වෙලාවට තේරෙන්නේ නැහැ මම මෙන්න මේ තැන මගේ ජීවිතේ හදාගන්න ඕනි. මොකද අපිට අනිත් මිනිස්සුන්ගේ ජීවිතයක් ගැන හරිම ලේසියෙන් පේනවා. හැබැයි අපිට අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු වැරදි පේන්නේ හරිම අඩුවෙන්. නමුත් අපිට හැම වෙලේම අපේ තියෙන වැරදි අඩුපාඩු දිහා හරි විදිහට බලන්න පුළුවන් නම් අපිට ඒක ගැන අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම අපේ ලයිෆ් එක හිතනවටත් වඩා දුරකට හොඳ තැනකට අරගෙන යන්න පුළුවන් කියන එක මට තේරෙනවා. මොකද මම දැන් හැමතිස්සෙම කරන දෙයක් තමයි හරි මට මොකක්ද දැන් මගේ ජීවිතේ හදාගන්න තියෙන්නේ. අන්න ඒක තමයි මම දැන් බලන්නේ. අපි හදාගත්ත දේවල් තවත් දියුණු කරගන්න උත්සාහ කරනවා වගේම අපේ ජීවිතේ හදාගත්ත නැති දේවල් තවත් බලන්න ඕනේ. ඉතින් ඇත්තටම මට දැන් හැම වෙලේම මට හිතෙනවා මම වර්ක්අවුට් කරන්න ඕනි. හරිද? මොකද දැන් තෙල් කෑම කනවා වැඩි නම් එතකොට ඇත්තටම අපේ ශරීරය ගැන ඇත්තටම මේ හිතන්න ටයිම් එකක් නැතුවනේ ගොඩක්ම වෙලාවට ඕක වෙන්නේ. ඉතින් එතකොට දැන් මටත් හිතෙනවා මම චුට්ටක් දැන් මහත් වීගෙන චුට්ටක් නෑ මට දැන් තේරෙනවා මහත් වීගෙන යනවා කියලා. නමුත් එතකොට වර්ක්අවුට් එකක් කරන්න ඇත්තටම ටයිම් එකක් හදාගන්න අමාරුයි. ඉතින් ඒ වුණාට මම ඇත්තටම හිතුවත් එම නෑ මම මෙන්න මේ පැය භාගය අරගෙන පැය භාගයක් හරි කලින් නැගිටලා මම මේක කරනවා කියලා මට ඒක කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා මම වර්ක්අවුට් කරන්නත් ඕනේ. ඉතින් මොකද දැන් කැම්පස් එකේ අසයින්මන්ට් තියෙනවා. දැන් ඒව කරන්න ඕනේ. ගොඩාක් වැඩ වැඩි දවස් ටිකක් තමයි මම මේ ගෙවන්නේ. කමක් නැහැ. ඉතින් කොහොම හරි මේ දේවල් ටික කරගන්නවා. මම ඔයාලත් එක්ක ඩේලි බ්ලොග්ස් වලින් ඒවත් ෂෙයා කරගන්නම්. මොකද ඉතින් ඇත්තටම උගන්නන ඒවයි ස්ටඩි කරන ඒවයි ගොඩක් දේවල් මට කරගන්න තියෙන නිසා මට පුළුවන් ඔයාලත් එක්ක ඒ දේවල් වලින් කොහොමද අපේ ජීවිතයේ තියෙන අනිත් දේවල් බැලන්ස් කරගන්නේ, ටයිම් එක මැනේජ් කරගන්නේ, රීසෙට් වෙන්නේ, ඒ දේවල් කතා කරගන්න සහ ඔයාලට පෙන්වන්න. ඉතින් මම හිතනවා එකකින් ඔයාලට හොඳ මොටිවේෂන් එකක් ලැබෙනවා කියලා. ඉතින් ඔය කතා කරන ගමන් මම කරන්නේ ඉතින් උයන එක තමයි යන්නේ. උයලා ඉවර වෙලා ඉතින් තව වැඩ ටිකක් කරන්නත් තියෙනවා. හෙට දවස ප්ලෑන් කරගන්න ඕනි. ඉතින් ඔන්න ඔය විදිහට තමා මම මගේ වැඩ ටික කරේ. මම ඔය අලුතෙන් ගත්තා. දැන් උදේට මට හැමදාම ගොඩාක් උදේට නැගිට ගන්න අමාරු නිසා ඔන්න ඔය පෙන්නපු ඒ බොක්ස් එකට දාලා මම තියාගන්නවා මගේ හෙට දවසේ උයන කැම ටික. ඉතින් එහෙනම් දැන් අදට යන්න කාලේ මට හරි වගේ නම් මං ගිහින් එන්නම්. කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් හම්බ වෙමු.